හෙල්ලෝ ගුඩ් මෝනිං. ඉතිං මම දැන් ඉන්නේ ග්‍රෑන්ඩ් ඇඩම් ස්පීක්. ඒ කියන්නේ සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ගයක් වන නල්ලතන්නේ කිට්ටුව තියෙන ලස්සන හොටෙල් එක. ඉතිං දැන් වෙලාව උදේ 7යි. ඊයේ රෑ තමයි මෙතෙන්ට ආවේ. ඊයේ රෑ වීඩියෝ එක පටන් ගන්න උනේ නෑ. මොකද අපි ගෙදරින් එද්දි හවස 3ට වගේ ඇවිල්ලා ඊට පස්සේ මෙතෙන්ට එද්දි රෑ 10 වගේ වුණා. ඉතින් මීදුමත් එක්ක තමයි ආවේ. ඒක නිසා වීඩියෝ එක පටන් ගන්න උනේ අද උදේ. ඉතින් අද සිරිපා කරුණා කරන්න කියලා හිතාගෙන තමයි ආවේ. කායගේ තමයි ආවේ. අපි 4 දෙනෙක් ආවා. ඉතින් අද සිරිපා කරුණා කරන්නේ වෙනස්ම පාරක. ඒක තමයි සඳගල තැන්න හරහා සිරිපා කරුණාව. ඉතින් අද ඇවිල්ලා පොය දවසට කලින් දවසේ, ඒ කියන්නේ සිරිපා කරුණාව අවසන් වන මැයි පොයට කලින් දවස. ඉරිදා දවසක්. ඉතින් අද වැඩි සෙනගත් නැහැ කිව්වා. සෙනග කියන්නේ කරුණා කරන බැතිමතුන්, රයිට්. ඉතින් මගේ යාළුවෙක් දුන්න කන්ටැක්ට් නම්බර් එකකින් අපි මෙතෙන්ට ත්‍රිවිල් එකක් ගෙන්න ගන්නවා. මෙතෙන්ට කියන්නේ අපි නලතනියට තමයි ගෙන්න ගන්න. මෙතන ඉඳලා නලතනියට ගිහිල්ලා වාහනේ එතන පාක් කරලා එතෙන්ට එනවා අපි අරන් යන ත්‍රිවිල් එකක්. එතකොට අපි 4 දෙනා ඒ ත්‍රිවිල් එක ගෙනගලා යනවා සඳගල් තැන්න සිරිපා කරුණාව පටන් ගන්න තැනට. මොකද මේ කායකේ පොඩ්ඩක් යන්න අමාරුයිලු, පාර පොඩ්ඩක් අවුල් නිසා. ඒක හින්දා අපි ත්‍රිවිල් එකක් ගෙන්නගෙන ත්‍රිවිල් එකේ තමයි සඳගල් තැන්නෙන් සිරිපා කරුණා ගන්න තැනට යන්නේ. රයිට්. එතන ඉඳලා මං හිතන්නේ ලංකාවේ සිරිපා කරුණා කරන්න තියෙන මාර්ග වලින් ලේසිම සහ ළඟම පාර තමයි මේ සඳගල් තැන්න පාර තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොම වේද කියලා. ඇත්තටම මේ හොටෙල් එකේ රූම් එකත් මට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. මේකේ නම මං කලින් කිව්ව විදිහට ග්‍රෑන්ඩ් ඇඩම් ස්පීක්. මේක තමයි හොටෙල් එක. එතකොට හොටෙල් එක තියෙන්නේ නල්ලතනිය. ඒ කියන්නේ ඔයගොල්ලෝ හැටන් පාරේ ඇවිල්ලා සිරිපා කරුණා කරන්න පටන් ගන්න තැන. ඒ කියන්නේ වාහන පාක් කරලා සිරිපා කරුණා කරන්න පටන් ගන්න තැනට සාමාන්‍යයෙන් මීටර් 200ක් 300ක් වගේ කලින් තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ප්‍රයිස් එකත් කිසිම අවුලක් නැහැ. අපි ඊයේ රෑ ඇවිල්ලා, ඇත්තට මේ ඊයේ රෑ ඇවිල්ලා තමයි මේ ප්ලේස් එක හොයාගත්තේ. මේ දවස්වල මේ ගොඩක් සෙනග අඩු හින්දා මේ ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ආපු ගමන් ඒගොල්ලෝ කිව්වා රූම් එකක් තියෙනවා කියලා. අපි ෆැමිලි රූම් එකක් ගත්තේ මේ 4 දෙනාට. ඉතින් මම ප්‍රයිස් එක ඉස්සරහට කියන වීඩියෝ එකේදී යමු තමයි බලමු රූම් එක පෙන්වන්න කොහොමද කියලා. හරි. අපි බලමු කොහොමද මේ හොටෙල් එකේ රූම් එක කියන එක. ඉතින් මේ විදිහට තමයි ඇතුළට එන්නේ. ලොබි ඒරියා එක මේ වගේ තියෙන්නේ. එතකොට ලොබි ඒරියා එකත් එක්ක තමයි මේ ඩයිනින් ඒරියා එක තියෙන්නේ. මේ විදිහට අපේ රූම් එක තියෙන්නේ පල්ලෙහාට. බලමු පල්ලෙහාට බහලා කොහොමද කියලා. මෙතන රූම්ස් ගොඩක් තියෙනවා මං හිතන්නේ. තට්ටු 5ක විතර හොටෙල් එකක්. රයිට්. මේ වගේ තමයි බැල්කනි එක තියෙන්නේ. මේ වගේ ලස්සන view එකක් එක්ක මීදුවෙන් වැහිලා තියෙන්නේ. රයිට්. මේක තමයි අපේ රූම් එක. මේක ගහලා තිනවා ටී කියලා. අපි බලමු ඇතුළට ගිහලා කොහොමද කියලා. රයිට්. මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. ඇඳන් දෙකක් තියෙනවා. 4 දෙනෙක්ට ඉන්න හොඳටම ඇති. අපිට ටවල් දෙකක් හම්බුණා. එතකොට ඇටච් බාත්රූම් එකක් තියෙනවා. බාත්රූම් එක මේ වගේ තියෙන්නේ. ඇත්තටම මේ රූම් එක හොඳටම ක්ලීන් කරලා තිනවා. මේ බාත්රූම් එකෙත් හොට් වෝටර් තියෙනවා. කිසිම අවුලක් නැහැ. බාත්රූම් එකත් හොඳටම ක්ලීන්. රූම් එකත් හොඳටම ක්ලීන්. මේ වගේ තියෙනවා වෝඩ්‍රොබ් එකක්. එතකොට රැක් එකක් තියෙනවා ඇඳුම් දාන්න. මේකක් තියෙනවා. ඉතින් කිසිම අවුලක් නැහැ. සිරිපා දෙනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් නවතින්න. රයිට්. ඉතින් මීට වඩා හොඳ රූම්ස් ඇති. ඉතින් අපි ඊයේ
ඇවිල්ලා හදිසියට ටක් ගාලා කතා කරලා මේ රූම් එක ගත්තේ. මොකද අපි ඊයේ රෑ ඇවිල්ලා උදේ යන නිසා නිදාගන්න විතරයි ඉතින් අපිට අවශ්‍ය වුණේ. රයිට්. එහෙමනම් අපි දැන් යනවා වාහනේ කෙලින්ම නල්ලතන්නියට. නල්ලතන්නිය පාක් කරලා එතනින් 3 wheel එකක් අරගෙන තමයි සඳකල් තැන්නෙන් සිරිපා කරුණා ගන්න තැනට යන්නේ. හරි. ඔයාලා දකින්න ඇති අපි ආපු පාර. ඉතින් මම ලස්සන ෂෝට් වීඩියෝස් එතකොට ෆොටෝස් වගේක් ගත්තා. ඔක්කොම දානවා TikTok, Facebook, Instagram ෆලෝ කරලා තියාගන්න. මේ බලන්න කොහොමද කියලා මේක. මා ලස්සන view එක. දෙම්ම තේ දළු නෙල්ලනවා. ඉතින් කියලා වැඩක් නෑ මේ ලස්සන. බස් එකකුත් මෙතෙන්ට එනවලු. බස් එකේ නම්බර එකේ මම දාන්නම් වීඩියෝ එකේ. මේ බස් එක තියෙනවා මෙතෙන්ට බස් එක එනවා මස්කලින් ඉඳලා. බස් එකේ එන්නත් පුළුවන්. ඉතින් අපි 3 wheel එක තමයි ආවේ. අඳුරන කෙනෙක් මාර්ගයෙන් තමයි 3 wheel එක සෙට් කරගත්තේ. ඉතින් මට හරියටම ගාණක් කියන්න බෑ. මොකද අඳුරන කෙනෙක් මාර්ගයෙන් ආපු නිසා මේ ගාණ හරියටම කියන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් 3000ක් 3500ක් වගේ එනවා නල්ලතනින් ඉඳලා. මෙතෙන්ට එන්න මෙතෙන්ට කියන්නේ මම හිතන්නේ රාජමලේ. රයිට්. රාජමලේට එන්න මේ ඒ ගාණ යනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මේ කඩ එහෙම තියෙනවා. ප්ලේන් ටික ඔන්න රොටි ගන්න. ඒවත් තියෙනවා. නවතින්නත් තැන් තියෙනවා. ඉතින් අපිට මේ ඊයේ රෑ ඇවිල්ලා කායකේ මෙතෙන්ට එන්න බැරි හින්දා තමයි අපි මෙතෙන්ට ආවේ නැත්තේ. නැත්තම් මෙතන තමයි මේ නවතින්න ප්ලෑන් කළේ. නමුත් මේ කායකේ එන්න බැරි හින්දා අපි නල්ලතනිය කිට්ටුව හොටල් එකේ නැවතිලා එතන ඉඳලා 3 wheel එකේ ආවේ. රයිට්. දැන් ප්ලේන් ටිකක් බොන්න කියලා හදන්නේ. පට්ට සීතලයි. වෙලාව 8 පහ වෙලා. ඉතින් ප්ලේන් ටිකක් බීලා පටන් ගන්නවා සඳකල තැන්න හරහා සිරිපා කරුණාව ඉන්න. බස් එකේ නම්බර එක දාන්න. බස් එකේ ඩ්‍රයිවර් කිව්වා නම්බර එක දාන්න කියලා විශේෂයෙන්. ඉතින් මෙන්න තියෙනවා නම්බර එක. නම්බර්ස් තුනක් තියෙනවා. රයිට්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඔයාලා එනවනම් කෝල් එකක් දෙන්න. 3 wheel එක ආපු එක්කිනාගේ නම්බරෙත් මම පල්ලෙහා දාන්නම් contact number එක. රයිට්. හරි. අපි ගමන පටන් ගත්තා. ඕනනම් 3 wheel එකේ තව ටිකක් දුර යන්න පුළුවන්. නමුත් රාජමලේට ඇවිල්ලා 3 wheel එක මෙතනින් දාලා 3 wheel එකෙන් බැහැලා අපි දැන් පයින් යන ගමන් ලස්සන view එකක් තියෙන්නේ. තේදල් නෙල්ලන අපි ෆොටෝස් ගත්තා, ෂෝට්ස් ගත්තා. කොහොම දානවා. ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න. ඉස්සරහට කියන්නම් කොහොමද කියලා. 3 wheel එකේ එන ගාන මං කිව්වා. එතකොට රයිට්. හොටෙල් එකේ ගාන කියන්න මතක නැතුණා. හොටෙල් එකේ ගාන රුපියල් 8000යි. ෆැමිලි රූම් එකක් 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කෑමත් ඔන්නම් ඕඩර් කරලා ගන්න පුළුවන්. මෙනු එකත් අපිට දුන්නා. ඉතින් කෑම ගන්න අවශ්‍යතාවය තිබුණා. මොකද ඊයේ රාට කාලා ආවේ. අද උදේටත් කෑවේ නල්ලතන්නිය ටවුන් එකේ. ඉතින් එහෙම තමයි හොටෙල් එකේ විස්තරේ. මම රූම් එකත් පෙන්වන්නේ ඔයගොල්ලන්ට. හොඳට තිබ්බා. අවුලක් නැහැ. රයිට්. හරි. අපිත් එක්ක මේ කැලේට ඇතුල් වෙන තැනට යනකම් මේ යනවා මම 3 wheel එක සෙට් කරගත්තේ දායලන් කියලා කෙනෙක්ගෙන් දන්න කෙනෙක්. ඉතින් එයාගේ මල්ලි තමයි අපි එක්කන් ගන්නේ. 3 wheel එක එක්කන් ආවෙත් එයා. අපිට වෙන්නවා ඉද්දි මේ මෙන්න මෙතන තියෙනවා අඩි පාරවල් වගේක්. මේ පැත්තට එනවලු ලොකු ගෝන්නු. ඉතින් ගෝනෙක් ගිහිල්ලා කියලා තමයි කිව්වේ ඊයේ රෑ. කියන්නේ සත්තු හොඳට ජීවත් වෙන පැත්ත. මොකද රක්ෂිතය කිට්ටුවනේ. මේ ඉතින් රෑට
එන්න බැරිලු මේ පාරේ යන්න දෙන්නේ නැතිලු මොකද සත්තු ගැසෙන නිසා මේ කොහොම නමුත් සත්තුන්ටත් ඉතින් ඉන්න දෙන්න එපේ රැයට මිනිස්සුත් යන්න ගත්තොත් එහෙම මේක සත්තුන්ට ඉන්න වෙන්නේ නැහැ නේද ඉතින් සත්තු ඇයි ලොහේ කාලා බීලා යනවා ඇති හොඳයි ඒක දැනගත්ත එකත් ඉතින් මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ අවුලක් නැහැ තාම පඩි මොකුත් හම්බුන්නේ නැහැ නිකන් ඔහේ ඇවිදගෙන යනවා නිදාසේ බලමු කොහොමද ගමන කියලා තාම නම් මාසියක් නැහැ හරි මෙතනින් පාරෙන් උඩට නගින්න තියෙන්නේ කොහොමද ලස්සන සද්ද බද්ද කිසිම දෙයක් නැහැ මිනිස්සුත් නැහැ නිදාසේ යන්න පුළුවන් දැන් තමයි සමනල ස්වභාව රක්ෂිතයට ඇතුල් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ බෝඩ් එකක් තියෙනවා. අපිව දයාලන්ගේ මල්ලි මෙතෙන්ට එක්කන් ආවා. මෙතනින් එහාට අපිට තනියම තමයි යන්න වෙන්නේ. තනියම කියන්නේ අපි සෙට් එකට තමයි යන්න වෙන්නේ. රයිට්. ඉතින් ඔයාලට පාර හොයාගන්න නම් කිසිම අමාරුවක් නැහැ. කෙලින් මෙන්න තියෙන්නේ. මෙතෙන් තමයි කෙලින් පාර තියෙන අර මම පෙන්නුවා. ආපු වැලි පාරෙන් හැරිලා උඩට නගින්න තියෙනවා ඊට පස්සේ ඒ පාරේ කෙලින්ම එන්න තියෙන්නේ ආපු ගමන් මෙන්න මේ බෝඩ් එක ළඟට වැටෙනවා මේක දිගේ කෙලින්ම යන්න තියෙන්නේ රයිට් එහෙනම් අපි රක්ෂිතයට ඇතුල් වුණා සතුන්ට කරදරයක් නොවෙන්න අපි හිමීට ගමන යමු මට අමතකුණා මේ එන්න යන වෙලාවල් කියන්න සාමාන්‍යයෙන් නල්ල තනින් ඉඳලා ත්‍රිවිල් එකේ විනාඩි 20ක් පැය භාගයක් වගේ තමයි ආවේ රාජමලේට. එතකොට රාජමලේද මම දැන් කලින් පෙන්නපු මේ සමනල රක්ෂිතයට ඇතුළත් වෙන තැනට මේ විනාඩි 5ක වගේ දුරක් තමයි පයින් ආවේ. එතකොට දැන් වෙලාව හරියටම 9:15යි. අපි බලමු රක්ෂිතයට ඇතුල් වෙලා කොච්චර වෙලාවක් යයිද කියලා හැඩන් පාරට වැටෙන්න. හැඩන් පාරේ මේ හැඩන් පාරේ මම දන්න විදිහට ඉදිකටු පානයි ඇහැල කණුවයි අතරට තමයි මේ පාර ගිහිල්ලා වැටෙන්නේ. අපි බලමු කොහොමද කියලා. හරි. වෙලාව හරියටම 10යි. විනාඩි 45ක් ගියා. දැන් ලස්සන්ට උඩ මළුව පේනවා. ඉතින් මේ අපි ටිකක් හිමින් ආවේ නැවති. ඒකින් තමයි විනාඩි 45 ගියේ නැත්නම් සාමාන්‍ය විනාඩි 15 පැය භාගයක්. ඒ වගේ තමයි යනවා. ඒත් ගොඩක් වෙලාවට. අන්න අතනින් පේනවා ලස්සන්ට උඩ මළුව. ලස්සන view එකක්. ලස්සන දොළ පාරක සද්දයක් ඇහෙනවා. පාරකුත් තියෙන පල්ලෙහාට බහින්න බලමු. මූණකට හොදන්න නියම වතුර ටික. නාන්නත් පුළුවන්. සෙවුලන්නේ. ඉන්න පිරිසිදු වතුර. ගොඩක් තැන්වල මේ වගේ තනි තල භූමියක් තමයි තියෙන්නේ. මේ යන්න නම් පට්ටම ලේසි. රක්ෂිතයට ඇතුළු වුණ ගමන් ටිකක් කන්ද තිබ්බා. මේ
ඒකට දැන් මේ ටිකක් දුරවට පස්සේ නිකන් ඇවිදගෙන යන්න තියෙන්නේ. මං හිතන්නේ නම දාන්න නැත්තත් ඒකේ ඉඳ සඳගල තැන්න කියන එක. මේ කොහොමද කිසිම අවුලක් නැහැ. සද්ද ඇහෙන්නේ නැති. සඳගල තැන්නෙන් කරුණා කරද්දී හම්බෙන ලස්සනම තැන. ඔය ගොඩක් ෆොටෝස් වල එහෙම වීඩියෝස් වල thumbnail වල තියෙන මෙතන තමයි එන්න බලන්න. හරි. සඳගල තැන්නට සමු දීලා දැන් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවනේ ඉස්සරහට කරුණා කරනවා. මෙතන මේ ගොඩක් ඇවිල්ලා මං හිතන්නේ මේ කැම්පින් කරලා තියෙනවා වගේ පේනවා. මේ මොකද ගිනි මැල එහෙම මේ ගහලා තිනවා. මේ කැම්පින් කරන්න නියම පොට්ටක ඉතින්. හැබැයි මම මේ පල්ලෙහෙන් ඇහුවාම කිව්වේ කඩේ එක්කෙනකින් ඇහුවාම කිව්වේ මේ කැම්පින් කරන්න දෙන්නේ නැහැ කියලා. නමුත් ඉතින් දන්නේ නැහැ කොහොමද කියලා. වතුර නම් ළඟ පාතක පේන්න නැහැ. කොහොම නමුත් කැම්පින් කරන්න සුපිරිම් ප්ලේස් එක. ඉතින් ඇති වෙන්න ඉඩ තියෙනවා මම හිතන්නේ මේ. 100කට 200 වුණත් ඇවිල්ලා මේ කැම්ප් කරන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි කරුණා කරමු. මට කියන්න මතකුණා සඳගල් තැන්නට එද්දී 11:05 හරියටම වෙලා වෙ කියන්නේ අපි පටන් ගත්තේ 9 කාලට 11:05ට සඳගල් තැන්නේ අපි නැතිලා අර මේව කාලා එහෙම තමයි ආවේ හිමීට. ඉතින් කියන්නේ ආසන්න වශයෙන් පැය දෙකක් වගේ ගියේ. දැන් බලමු එතෙන් ඉඳලා කොච්චර වෙලා යයිද කියලා අපිට හැටින් නල්ල තනි පාර සෙට් වෙන්න. දැන් නම් නල්ල තනි ඉඳලා එන පාරට ගොඩක් ළඟයි. කතා කරන වෙනව කට්ටිය. පාරක් පේනවා. මේ බෙත්තේ. ඈතටත් මේ පාර පේනවා. නමුත් දැන් ටිකක් ළඟට පේන්නේ. දැන් තව විනාඩි 5කින් විතර අපිට ඒ පාරට යන්න පුළුවන් වෙයි. බලමු. හරි. පාර හම්බුණා. පාර. මෙතන තමයි වැටෙන්නේ. එතන තියෙනවා ලොකු බෝඩ් එකක් ගහලා. මේ පාර නම් මෙතනින් පටන් අරගෙන ටිකක් දුර යනකම් කුණු දාලා පට්ට ගඳයි එන අවුල් ඉදි. අපි එහෙමනම් කරුණා කරමු. නල්ල තන්නිය පාරෙන් එකොළහයි 55 වෙද්දී හම්බුණා අපිට මේ පාර. ඒ කියන්නේ 11:05ට තමයි මේ සඳගල් තැන්නට ආවේ. 11:55ට හැඩන් නලදනි පාරට සෙට් වුණා. රයිට්. අපි දැන් උඩට කරුණා කරනවා. හේ? ඉතාම ආසන්නයි. අන්තිම කඩේ තියෙන්නේ හැල කනුව ළඟ. එතනින් කොත්තුමී කෑව. කොත්තුමී එකක් රුපියල් 300යි. එච්චර ලොකු ගාණක් නෑ. අපි හිතුවා ඊට වඩා වැඩි වෙයි කියලා. හැබැයි 300යි. ගාණ ෂේප් ඉතින්. හරි. උඩ මළුවේ වීඩියෝස් ෆොටෝස් ගන්න එපා කියලා ගහලා තිනවා. ඉතින් ඒවා කඩ ගන්න එක හරි නෑනේ. සිරිපා කරුණාව මෙතනින් අවසానයි. අපි දැන් ආයිත් පාල්ට බහිනවා. නලතන්නි පාරේ. නලතන්නි වාහනේ දැම්මේ. නලතන්නියට ගිහිල්ලා ඊට පස්සේ කෙලිම ගෙදර යනවා. රයිට්. වීඩියෝ එක ඉවර කරන්න කලින් පෙන්වන්න දෙයක් තියෙනවා. අපි ආපු සඳගල තැන්න. මෙන්න මෙතන.
පොඩි තැන්නක් වගේ පේනවා. එතනින් තමයි ආවේ. රයිට්. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ජය වේවා.